මතක තියාගන්න ඔයාගේ ජීවිතේ ප්‍රාතිහාර්යයක්. ඔයාගේ ජීවිතේ ස්වභාව දහමෙන් හම්බෙච්ච තෑග්ගක්. ඒ වගේම මේ වෙලාවේ මේ ප්‍රාතිහාර්ය ගැටලු ඇති. මේ වෙලාවේ අසනීපෙන් ඇති, මේ වෙලාවේ හිත රිදිලා ඇති, මේ වෙලාවේ ජීවිතේ සම්පූර්ණයෙන් එපා වෙලා ඇති, මේ වෙලාවේ ප්‍රේම සම්බන්ධතාවයක් බිඳ වැටිලා ඇති. මේ ප්‍රාතිහාර්ය ගැටලු ගොඩක මේ මොහොතේ ඔයා ඉන්නවා වෙන්න පුළුවන්. මතක තියාගන්න. අර කතාවක් තියෙනවානේ. බයම හිතෙන අඳුරු රාත්‍රීන් වල සාපලත් කැලෑවල් වලත් ලස්සන සුරංගනා කතාවල් ලියවෙනවා. සමහර වෙලාවට ඒවා එන්ඩිං එක අපිට හිතා ගන්නවත් බැරි තරම් මාර ලස්සනයි. මතක තියාගන්න. සාපලත් රාත්‍රියක හිටියත් බොහෝම බය හිතෙන, බොහොම රෞද්‍ර ගතියෙන් තියෙන කැලෑවක ඔයා හිටියත් ඔයාට අනුව දිගයි කියලා හිතුණාට ඕක පුංචි වෙලාවයි ඔක අල්ලන් ඉන්න. ඔක දරා ගන්න. ඒ සාපලත් රාත්‍රීන්, අඳුරු රාත්‍රීන් ජීවිතේ ඉවසන්න. මේ හැම දෙම ඉක්මනින්ම ඉවර වෙනවා. මොනම හේතුවක් නිසාවත් බලාපොරොත්තු අතාරින්න එපා. උත්සාහය වගේම නොසන්සිදෙන විශ්වාසයෙන් ජීවිතේට මුහුණ දෙන්න. මොකද ජීවිතේ ලස්සනම සුරංගනා කතාව අවසානය තාම ලියවිලා නැහැ. ප්‍රාතිහාර්ය තාම වෙලා නැහැ. එතකන් දරාගෙන ජීවත් වෙන්න. ජීවිතේ ලස්සන දවස ඔයාට උදා වෙනවම තමයි.